මේ ඉස්කෝලේ මන් දැකපු දේවල් වලින් ආසම දෙයක් තමා මේක. මේක අපි කවුරුත් දන්න සීගිරියේ ආකෘතියක්. ඉතින් නැගලමු බලමුද මේ පුංචි සීගිරිය. Hello guys, welcome back to my YouTube channel. අද මම යන්නේ කොහෙද කියලා බලන්නකෝ. අද මම යන්නේ ලංකාවේ එක අරුම පුදුම දේවල් තියෙන ඉස්කෝලේකට. මොකද්ද මේ ඉස්කෝලේ කියලා බලන්නකෝ. මේක තමා ගම්පහ සුමේද විද්‍යාලය. මේ ඉස්කෝලේට ඇතුල් වෙද්දිම මෙන්න මේ වගේ දෙයක් තමයි අපිට දැක ගන්න පුළුවන්. මේක මියුරල් එකක්. හැබැයි සාමාන්‍ය මියුරල් වගේ නෙමෙයි. මේක මීටර් 50ක් විතර දිග මියුරල් එකක්. එහෙනම් මේකත් බලාගෙන අපි ඉස්කෝලේ ඇතුළට යමුකෝ. අපේ රටට විශාල සේවයක් කරපු පුද්ගලයන් තමා ජාතික වීරයෝ කියන්නේ. ඉතින් මේ සුමේද විද්‍යාලය ජාතික වීරයන්ව ළමයින්ගේ මතකයේ රඳවලා තබා ගන්න පුදුම දේවල් තමයි කරලා තියෙන්නේ. මේ බලන්නකෝ. ශ්‍රී ලංකාවේ දශක 3ක් පමණ පැවති කුරිරු යුද්ධය පිළිබඳව තමයි මේ නිර්මාණවලින් පෙනෙන්නේ. එකල සිදුවෙච්ච සෑම විශේෂ සිද්ධියක්ම වගේ මීට එක් කරන්න ඔවුන් අමතක කරලා නැහැ. දැන් ඔයාලට පේන්නේ නිර්මාණය වෙමින් පවතින ලංකාවේ උසම කෘතිම දිය ඇල්ල. ඊළඟට යන් අපි බ්‍රීඩිං ඒරියා එක බලන්න. බලන්නකෝ ළමයින්ට පොත්පත් කියවන්න කොයිතරම් දේවල් මෙයාලා කරලා තියෙනවද කියලා. ළමයින්ට පොත්පත් කියවන්න ආස හිතෙන විදිහට පරිසරය නිර්මාණය කරලා තියෙනවා. අපි ඊළඟට යන් ඉන්ඩෝර් ස්ටේඩියම් එක බලන්න. ඔය තියෙන්නේ ඉන්ඩෝර් ස්ටේඩියම් එකට ඇතුල් වෙන ස්ථාන. බලන්නකෝ එතනත් කොච්චර ලස්සනට නිර්මාණය කරලා තියෙනවද කියලා. මේ තියෙන්නේ ත්‍රිමාණම ඉදිකර ඇති මධ්‍යම කඳුකර ප්‍රදේශය. මේක දැන් අපි කුරුණෑගලෙන් පටන් ගත්තා. මේ යන්නේ මාතලේ පාරේ අතරමඟද අපිට හම් වෙනවා ඔරලෝසු ගනුව කුරුණෑගලේ එකම බඹුල්ලට කිප්පෙන් හම් වෙනවා මාතලේ අලු විහාර. ඊට පස්සේ ආයේ නැවත පටන් ගන්න මෙතන ඉඳලා කොළඹ පාර මාව හවු වෙනවා මාව නැල්ලේ. ඊට පස්සේ ගල විද්ද තැන හවු වෙනවා කඩු ගන්නාව. ඊට උඩින් ගලවිද්ද අපේ කැප්ටන් දෝසන් තියෙනවා. ඊට පස්සේ අපිට හම් වෙනවා මහවැලි ගඟ මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. පේරාදෙණිය මල්වත්ත විශ්වවිද්‍යාලය මහනුවර දළදා මාලිගාව නුවර වැව ඊට පස්සේ මහියංගනේ බදුළු පාරක් දෙගෙනවා. හයිඩ්‍රෝ පවර් වලට ඒකෙදි ඉස්සෙල්ලාම අපිට හම් වෙනවා ඉහළ කොත්මලේ පහළ කොත්මලේ ඒකම සිරිපාද කන්දෙන් ගංගා හතර ප්‍රධාන ගංගා හතර වෙනවා. මේ තියෙන්නේ මහියංගන පාර. අර ඉහළ කොත්මලේ හයිඩ්‍රෝ පවර් අර පහළ මේ වික්ටෝරියා ජලාශය. මේ රන්දෙනි කියලා මේ රන්දෙනි
මේ තමා බාලදක්ෂයන්ට වෙන් වූ ප්‍රදේශය. මේ ඉස්කෝලේ මන් දැකපු දේවල් වලින් ආසම දෙයක් තමා මේක. මේක අපි කවුරුත් දන්න සීගිරියේ ආකෘතියක්. ඉතින් නැගලමු බලමුද මේ පුංචි සීගිරියට. ඊට පස්සේ ඔයාලට පේන තියෙන්නේ සීගිරි එලිමහන් පන්ති කාමරය. එලිමහන් පන්ති කාමර. ඔව්. ඒක අලුත් දෙයක් නෙවෙයි. හැබැයි මේක නම් ටිකක් වෙනස් අත්දැකීමක්. ඒ ඇයිද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් මෙච්චර ලස්සනට නිර්මාණය කළේ කවුද? ඔව්, අපි හමු වුණා ඔහුව. ඉතින් මේ නිර්මාණ හැම එකක්ම සිදු කරේ තනි කලාකරුවෙක් විසින්. ඔහු නමින් නිමල් කස්තුරි ආරච්චි. අපි බලමු ඔහුගේ අදහස්. මෙම වීඩියෝ එක නරඹන ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ගම්පහ සුමේද විද්‍යාලයේ ඔබ මෙතෙක් වෙලා නරඹූ කලා නිර්මාණ වලට දායකත්වය ලබා දීමට හැකියීම ගැන නිර්මාණකරුවෙක් හැටියට මම ඉතාමත් සතුටු වෙනවා. ඊට හේතුව නම් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ පොතපතෙන් ඔබට ගිහිල්ලා සිසු දරුවන්ට ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීම සඳහා මෙම සියලු නිර්මාණ කර තිබෙනවා. ලංකාවේ තිබෙන පාසල් අතර දිගම මියුරල් එක සීගිරිය එලිමහන් පන්ති කාමරය, ඒ වගේම සීගිරිය ආකෘතියක්, කුට්ටම් පොකුණේ ආකෘතියක් සහ ත්‍රිමානව ඉදිකර ඇති මධ්‍යම කඳුකරේ ඉතාමත් අධ්‍යාපන වටිනාකමකින් යුතු දේවාලය. අනුරාධපුරයේ පොළොන්නරුව, දඹදෙණිය, මහනුවර ආදී යුගවල අපේ රටේ පෞරාණික කලා නිර්මාණ එකම තැනකදී සුමේද විද්‍යාල භූමිය තුළ දැකගත හැකියි. සුමේද විද්‍යාලයේ නිර්මාතෘ විශේෂඥ වෛද්‍ය විල්පඩ් විජේසිංහ මැතිතුමා කියන්නේ ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක්. එතුමා සමග එකතු වී එතුමාගේ ආරාධනාවෙන් මෙම විද්‍යාල තුළ මෙම නිර්මාණයන් කිරීමට ලැබීම ගැන මගේ ජීවිතයේ මම ලැබූ ලොකු අවස්ථාවක් සහ ජයග්‍රහණයක්. කලාකරුවෙකු සහ ගුරුවරයෙකු හැටියට ඉදිරි අනාගතයේදී මේ වගේ සුවිශේෂී නිර්මාණ සමාජයට දායාද කිරීමත් සඳහා මා බලාපොරොත්තු සිටිනවා. ඔබ සියලු දෙනාට ස්තුතියි.
මේ පාසලේ නැති දෙයක් නැහැ. බලන්නකෝ ගොවිපලකුත් තියෙනවා. ඊළඟට අපි මේ පාසලේ නිර්මාතෘගේ අදහස් දැනගනිමු. සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම. අද දින මට ඉතාම සතුටුදායක දිනයක්. මොකද මේ දුවල දෙන්නෙක් මාව හම්බෙන්න ඇවිදි. ඒ දුවල දෙන්න ගම්පහ සුමේද විද්‍යාලයේ සැරිසරලා මංගාවට ඇවිදින් කියනවා මේ අපිට මට වොයිස් කට් එකක් දෙන්න කියලා ඉස්කෝලේ ගියා. ඉතින් මං හිතන්නේ මේ දුවල මේ දාපු මේ රෙකෝඩ් කරපු මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක තමයි ගම්පහ සුමේද විද්‍යාලය. මේ විද්‍යාලයේ තියෙන්නේ ගම්පහ විසාක පාරේ. මේක පිටවල තියෙන්නේ අපි දරුවන්ගේ පරිපූර්ණ අධ්‍යාපනය සඳහා. පරිපූර්ණ අධ්‍යාපනය කියන්නේ පොතපත අධ්‍යාපනයට ඔබට ගිය දෙයක්. හුඟක් අයට මේක තේරෙන්නේ නැහැ. අද අපි රටේ යන්නේ පාසල් සහ අධ්‍යාපන පීඨ දරුවන්ට විභාග පාස් කරා. ඒගොල්ලෝ හිතනවා දරුවෙකුට ඕ ලෙවල් එකට A9ක් ගත්තොත් උසස් පෙළ නැත්නම් A ලෙවල් වලට A3ක් ගත්තොත් ඒක තමයි ඒ අධ්‍යාපන පීඨයෙන් කරන්න පුළුවන් විශිෂ්ටතම කර්තව්‍යය. අපි එහෙම හිතන්නේ නැහැ. අපි හිතන්නේ දරුවෙකු රටට වැඩදායි විශිෂ්ට පුරවැසියෙක් කරන්න නම් දරුවට පොතපත අධ්‍යාපනයට ඔබට ගිය දැනුමක් හැදියාවක් ලබා දිය යුතුයි කියලා. මෙන්න මේක තමයි මේක පිටවල තියෙන්නේ. මෙහිදී සෑම දරුවෙකුටම ඒ අනික් පාසල්ල කරනවා වගේම අධ්‍යාපනය අති විශේෂ ලෙස අපි දෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි අධ්‍යාපනය, පරිගණක අධ්‍යාපනය, අලුත් ලෝකෙට අවශ්‍ය විෂයන්, කෘත්‍රිම ඥානය වැනි දේවල් ඇතුළත් කරලා අපි හොඳ අධ්‍යාපනයක් දෙනවා. මොකද දරුවෙකුගේ අනාගතයේ අනාගතයේ ඊටාම වැදගත් දේ තමයි උසස් අධ්‍යාපනය ලැබෙන්නේ. මේක අපි පිළිගන්නවා. ඒත් අපි ඔබට යනවා දරුවෙක් ගැන. මේ පරිසරෙම හදලා තියෙන්නේ දරුවෙකුට පළමු කර පරිසරයට නැත්නම් ස්වභාවික පරිසරයට ඇලුම් වන ස්වභාවික පරිසරයේ අගය කරන පුද්ගලයෙක් කරා. සෑම තැනම ගස් කොළන් මල් වලින් පිරිසිදුව අපි හදලා තියෙනවා. අක්කර 13ක භූමි භාගයක් ආරක්ෂිතව දූෂණයෙන් තොරව සිගරට් මද්‍යසාර නොමැතිව දරුවෙකුට සෙල්ලම් කරන්න විනෝද වෙන්න හොඳට හුස්මක් ගන්න ඉතා පිරිසිදු වාතය තියෙන තැනක් කරලා තියෙනවා. මොකද අපි හිතනවා දරුවෙකු මෙහෙම පරිසරයක හැදුනාම දරුවා සදාකාලික තමන්ගේ ස්වභාව ධර්මයෙන් අපිට දායදලා තියෙන මේ ලස්සන රට බේරගන්න මේ රටේ අයිතිකාරය වෙලා රට වෙනුවෙන් ගස් කොළන් ටික බේරගන්න හැම වෙලේම පිරිසිදුව තියාගන්න යන ඒ මානසිකත්වය ලැබෙයි කියලා මෙම් පරිසරය හැදුවා. ළමයි කොන්ක්‍රීට් ජංගල් වල හැදුනාම ගහක් කොළක් දකින්න නැතුව ඒ ළමයින්ට ගස් වල අගයක් නැහැ. මල් ගහක අගයක් නැහැ. පේන්නේ නැහැ. එතකොට ඒක ලොකු වුණාමත් කිසිම වෙලාවක ගහක් හදන්නේ නැහැ. මලක් හදන්නේ නැහැ. ඔහේ ජංගල් කොන්ක්‍රීට් ගෙවල් වල ජීවත් වෙන පුද්ගලයෝ. ඒගොල්ලෝ රටකට වින්නැහියක් කරනවා. මොකද රටේ තියෙන වැදගත්ම දේවල් ස්වභාවික පරිසරයේ රැක ගන්න ආරක්ෂක බටයන් වෙන්නේ. ඊට පස්සේ අපි සෑම දරුවෙක්ම අපි ශක්තිමත් කරනවා. සෞඛ්‍යයෙන් පිරිපුන් කරනවා. ඒගොල්ලන්ට අපි දෙනවා ශාරීරික සෞඛ්‍ය ඉතාම විධිමත් කරනවා. අධ්‍යාත්මික සෞඛ්‍ය, සමාජීය සෞඛ්‍ය,
මේ සියල්ලම අපි දෙනවා. ඉගෙනුම අධ්‍යාපනය දෙන අතරම පළවෙනි දේ තමයි සෑම දරුවෙක්ම ක්‍රීඩකයෙකු විය යුතුයි කියන තැන අපි. සෑම දරුවෙක්ම ක්‍රීඩා කළ යුතුයි. ඇයි මම මෙහෙම කිව්වේ? අලුත් ලෝකේ අපේ රට පිරලා තියෙනවා රස කැවිලි වලින්. හැම කෙනෙක්ම කනවා, පුටුවට වෙනවා, රිමෝට් එක ගන්නවා, ටීවී එක බලනවා, ජීවත් වෙනවා. මේකෙන් අපේ ළමයි ලෙඩ වෙනවා. සෑම දරුවෙකුටම ව්‍යායාමයක් අවශ්‍යයි. අපි කදින් විශ්වාස කරනවා සෑම දරුවෙකුම ක්‍රීඩකයෙකු වුණොත් ඒ දරුවන්ට ඒගොල්ලෝ වැඩිහිටියෝ වෙනකොට, තරුණ වයස වෙනකොට වැළඳෙන රෝග දැනුටමත් වැළඳලා තියෙන දියවැඩියාව, කොලෙස්ටරෝල්, අංශභාගය, හෘදයාබාධ, තූලභාවය මේ වලින් මිදෙන්න පුළුවන්. එහෙම දරුවෙක් වැඩිහිටිය නොකළොත් ඒ දරුවට උගන්න වැඩක් නැහැ. අපි කොච්චර ඉගෙනුවත් දරුවා අවුරුදු 25 30 වෙනකොට දියවැඩියා රෝගියෙක් වෙනවනම්, හෘදයාබාධයක් වෙනවා, මොකද ඉති වැඩේ උගන්නලා. අපි තදින් විශ්වාස කරනවා. ඒකින්ද සෑම දරුවෙකුටම ඉතා උසස් අධ්‍යාපනයක්, ඉතා උසස් ජාත්‍යන්තර අධ්‍යාපනයක් යන අතරම ඒ සමගාමීව ක්‍රීඩාවට යොමු කරනවා. අපි තමයි මේ ලංකාවේ වැඩිම ක්‍රීඩා තියෙන මධ්‍යස්ථාන. ක්‍රීඩා 30කට වැඩිය තියෙනවා. ඇයි එහෙම කළේ අපි? ක්‍රීඩා එක එක්කෙනා එක එක ක්‍රීඩාවලට කැමති. එක එක පරම්පරාවල ක්‍රීඩාවල් තියෙනවා. අම්මලා තාත්තලා කැමති ක්‍රීඩාවක්. ළමයිට ඕනෙම Taman කැමති ක්‍රීඩාවක් තෝරගත්තා. ඊට පස්සේ අපි තියෙනවා මානසික ක්‍රීඩා වෙනවා, ශාරීරික ක්‍රීඩා වෙනවා. මේ වගේ අපි ක්‍රීඩාවල ලොකු තැනක් දෙනවා. ක්‍රීඩා කරන ළමයින්ට ඒ ක්‍රීඩා කරපු ප්‍රමාණය අනුව ඒගොල්ලෝ රෙකෝඩ් බුක් එකට ලකුණු ලැබෙනවා. ඒ ළමයින්ගේ ප්‍රිෆෙක්ට්ෂිප් එක, ශිෂ්‍ය නායකකම් ලැබෙන්නේ, වර්ණ ලැබෙන්නේ ක්‍රීඩා මත. මොකද ක්‍රීඩාවට ඊට පස්සේ දෙනවා. ඊට පස්සේ අපි මේ ගල් ළමයින්ට ගතිගුණ පුහුණු කරනවා. සෑම දරුවෙක්ම තමන් උපන්න ආගමට නැඹුරු විය යුතුයි. මොකක් හරි කමක් නැහැ. දැන් අපි බෞද්ධ, අපේ ළමයි බෞද්ධ විය යුතුයි. බෞද්ධ ආගමේ දෙහිය යුතුයි. පන්සලට යා යුතුයි. සිල් ගත යුතුයි. ඉරිදා ඉස්කෝලේ යා යුතුයි. ඒ වගේම අනික් ආගමොත් ඒගොල්ලන්ගේ ඒ හොඳ ප්‍රතිපත්ති අනුව යා යුතුයි. මොකද දරුවෙක් ක්‍රීඩාවත් එක්කම ආගමට නැඹුරු වෙනවා නම් ඒ දරුවා ඉතා විශිෂ්ට ශිෂ්‍ය සම්පන්න වැඩිහිටියෙක් වෙනවා. ඒ වගේම අපි මේ දරුවන්ට අපේකම කාවද්දනවා. අපේකම කාවද්දාම අපි ගොඩාක් දේවල් මේ මධ්‍යස්ථානයේ ඇතුළ කරලා තියෙනවා. ඔබ ගියොත් ඔබට පේනවා ඇති මේ වීඩියෝ එකෙන් අපි සීගිරිය, එතකොට එලිමහන් පන්ති කාමර, උඩරට වෙනම මේ අපි කැටයම් කරලා තියෙනවා. තවත් අපි හදාගෙන දැන් කෞතුකාගාරයක් හදාගෙන යනවා. ඊට පස්සේ අපි එක පැත්තක අපේ එන විශ්වවිද්‍යාල ගොඩනැගිලි, එක පැත්තක ලංකාවේ තියෙන උසම කෘතිම දියැල්ල හදාගෙන යනවා. මොකද මේ ස්වභාවික පරිසරය, ඒක වින්දනය කරන්න පුළුවන් දේවල්, ඒක අපේකම හොඳට හිතට යන්න දේවල් ළමයෙකුට ලැබිය යුතුයි. අපේ තියෙනවා එක එලිමහන්, මම හිතන්නේ ඔබට මේ වීඩියෝ එකකින් පෙන්වන්න නැති එලිමහන් පන්ති කාමරයක අපි ලංකාවේ මුළු ඉතිහාසෙම කොටලා තියෙනවා. ළමයෙකුට රාවණ යුගයේ ඉඳන් සිංහල ජාතිය කොහොමද ගොඩ නැගුණේ? කොහොමද ආවේ? බුදුදහම කොහොමද අපිට බලපෑවේ? ඉන්දියානු සම්භාවය අපිට බලපෑවේ කොහොමද? මේ සේරම පේන්නේ අපි වැඩ කරලා තියෙනවා. මේ සේරම කරන්නේ අපේ ඒකායන බලාපොරොත්තුව ළමයෙකු විභාග පාස් කරලා පාසලක් වශයෙන් බැනර ගහන එක නෙමෙයි. අපිට ඕනේ මේ රටට අවශ්‍ය ඉතාම ශක්තිමත් අධ්‍යාපනයෙන් පිරිපුන් ජාත්‍යන්තර සැරිසරන්න පුළුවන්, ඉංග්‍රීසි හොඳින් කතා කරන, පරිගණකයේ හොඳින් දන්න දරුවෙක් වැඩිහිටියෙක් කරන්න. ඒ දරුවා මම මුලින් කිව්වා වගේ ඉතාම ශක්තිමත් වෙන්න ඕන. ඒ දරුවා දුරාචාරයෙන් තොර වෙන්න ඕන. මද්යසාර සිගරට් වලින් තොර වෙන්න ඕන. ඒ දරුවා වැඩිහිටියන්ට ගරු කරන්න ඕන. සමාජශීලී වෙන්න ඕන. එතකොට මෙන්න මේ පරිපූර්ණ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ holistic education. මේ holistic education පරිපූර්ණ අධ්‍යාපනය තමයි මේ මධ්‍යස්ථානයේ හැදලා තියෙන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක නරඹන්න, මේක හැකිතරම් අනික් කාටත් කියන්න. මේක තමයි විය යුත්තේ. මේක තමයි අධ්‍යාපන පීඨයකින් විය යුත්තේ. නැතුව ළමයි විභාග පාස් කරලා අපේ ළමයි 100ක් A9 ගත්ත O level වලට, අපේ ළමයි 100ක්
යුනිවර්සිටි ගියා කියන එක නෙමෙයි අධ්‍යාපන පීඨයක වඩාත්කම. උසස් සත්‍යමත් සෞඛ්‍යයෙන් පිරිපුන් දුරාචාරයෙන් තොර වැඩිහිටියෙක් බිහි කිරීම. ඒක තමයි අපි කරන්නේ. බොහොම ස්තුතියි.